ආයෙන දරුවනේ මේ දූලට පුතාලට කියන්නේ අනේ චෛත්‍ය ළඟ බෝධින්නාන්සලා ළඟ රුවන්වැලි සෑය ළඟ අඟුලිමාල සෑය ළඟ මහ බෝධි ළඟ කාමේ පතන්න එපා. ඔය පතන කාමේම ඔයාලට අප්පිරියා වෙන දවසක් එනවා. විවාහය කියන්නේ අර විවාහයේ තියෙන වගේ ලස්සන ප්‍රාකාරයකින් වටවිච්ච වදකාගාරයක් වගේ. ප්‍රාකාරයේ ලස්සන නිසා එළිය අයට හිතෙනවා මේක ඇතුළට ගිහිල්ලා බලන්න ඕන කියලා. ඇතුළේ වද විඳින අයට හිතෙනවා අපි මේ ප්‍රාකාරයෙන් පැන ගන්න ඕන කියලා. නිසා බැන්දෙන්නේ නැති අයට හිතෙනවා බඳින්න ඕන කියලා. බැන්දේ අයට හිතෙනවා කරගත්ත මොඩ කමක් කියලා. ඕක තමයි සසර. නිසා ඔයාලා පතන ප්‍රාර්ථනාම මේ ජීවිතේම ඔයාලට එපා වෙන දවසක් එනවා. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගං නිරුච්ඡති. හේතුන් නිසා අටගත් දේ හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා. ඒ නිසා ඔයාලගේ තරුණ කාලේ ඇති වෙන හැඟීම් දැනෙන් ප්‍රේමය ඒ නිදහසත් එක්කයි ඔච්චර ආදරේ සොන්දරව දැනෙන්නේ දරුවනි. නමුත් වගකීම් ගොඩාක් ඇවිල්ලා සමාජයෙන් බැට කාලා යනකොට ගෑණි ගැඟි ස්පර්ශ වෙන එක දුකක් විදිහට දැනෙන දවසක් එනවා. විමුක්තියක් හොයන දවසක් එනවා. කාමයෙන් නිදහස් වෙන දවසක් හොයන දවසක් එනවා. එදාට ඔබ ස්ත්‍රීන් පැතීම කාමයෙන් පැතීම ඔබට හරස් වෙනවා. අද ඉඳලා හිතට අදිෂ්ඨානයක් ගන්න මම කාමයෙන් පතන්නේ නෑ කියලා. කාමයේ ලැබේවි ඔබට ගොඩාක්. කාම ලෝකේ කාමයේ නොලැබී වෙන මොනව ලැබෙන්නද? ෆෝන් එක නැමැති එකම දෙයෙන් කාමයේ ලැබේවි. කාම ලෝකේ කාමයේ නොලැබී වෙන මොනව ලැබෙන්නද? ඒක පතන්න එපා. නෙක්ඛම්මයේ පතන්න. උතුම් දේවල් පතන්න. සත්පුරුෂ ඇසුර පතන්න. විමුක්තිය පතන්න. නිදහස පතන්න. එතකොට ඔබට බුදු කෙනෙක් ළඟ ධර්මයේ අහමින් හිත ගොඩාක් සද්ධාවට පත්වෙවි. මේ කරන ප්‍රාර්ථනා සියලු ප්‍රාර්ථනා අතර බැබලී තේවි. එනිසා මෝඩ ප්‍රාර්ථනාවලින් නිදහස් වේවා. සසර දුකෙන් නිදහස් වෙන උතුම් ප්‍රාර්ථනාවම ඔබගේ සිතේ පිහිටාවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාට සසර දුකෙන් නිදහස් වෙන්න මේ පින් හේතු වාසනාම වේවා.